අදත් ඔයාලා හැමෝම KM Learning Academy YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ Microsoft Excel වලදී අපිට නිතරම අවශ්‍ය වෙන if function එක ගැන. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා if function එක කියන්නේ මොකක්ද? ඒ වගේම if function එක පාවිච්චි කරලා සරල formula එකක් ලියාගන්නේ කොහොමද? ඒත් එක්කම multiple conditions පාවිච්චි කරලා formula ලියන ආකාරය. ඒ වගේම or function එක and function එක ගැන අපි මේකෙදී කතා කරනවා. and function එක or function එක if එකත් එක්ක combine කරලා කොහොමද formula එකක් ලියාගන්නේ වගේ දේවල් කතා කරනවා. ඉතින් මේ if function එක කියන්නේ මොකක්ද කියලා මම මේ විදිහේ example එකකින් කියන්නම්. ළමෙක් ලබාගත්තු ලකුණු ප්‍රමාණය 50ට වඩා වැඩි නම් pass කියලා, ඊට වඩා අඩු නම් fail කියලා cell එකේ display කරන්න ඕනි කියලා හිතන්නකෝ. මෙන්න මේ වගේ වෙලාවකදී අපිට if function එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී මේ ළමයා ලබාගත්තු ලකුණු තමයි මෙතන B2 කියන cell එකේ තියෙන්නේ. එහෙනම් සමාන if කියලා function එක ලියන්න පටන් ගන්නවා. මේ B2 කියන cell එකේ තියෙන value එක විශාලයි හෝ සමානයි නම් 50ට වඩා ක්‍රමයකක් දානවා. ඊට පස්සේ ආයෙත් pass කියලා අපිට පෙන්වන්න ඕනි. double quotation ඇතුලේ pass කියලා ලියනවා. එහෙම නැති වුණොත් ඒ කියන්නේ මේ condition එක false වුණොත් fail කියලා පෙන්වන්න ඕනේ. ඒක double quotation එක ඇතුලේ fail කියලා ලියලා bracket එක close කරනවා. මෙතෙන්දී ඔයාලට පේනවා මුලින්ම condition එක දානවා. මේකේ condition එක වෙන්නේ b2 greater than or equal 50. ආයත් ක්‍රමයකක් දාලා condition එක true වුණොත් මොකද්ද වෙන්න ඕනි? ආයත් ක්‍රමයකක් දාලා condition එක false වුණොත් මොකද්ද වෙන්න ඕනි? මෙන්න මේ විදිහට තමයි if function එක ලියන්නේ. අපි Excel එකට ගිහිල්ලා බලමු මේක කොහොමද practically කරන්න කියලා. මෙතන පළවෙනි example එකේ තියෙනවා ළමයි 10 දෙනෙක් ලබාගත්තු ලකුණු. මෙතනදී මට C3 කියන cell එකේදී ලියා ගන්න ඕනි B2 cell එකේ තියෙන mark එක 50 හෝ ඊට වඩා වැඩි නම් pass කියලා. එහෙම නැත්නම් fail කියලා. එහෙනම් අපි ලියමු සමානයි if කියලා function එක ලියන්න පටන් ගන්නවා. bracket එක open කරලා මෙතන ලබාගත්තු ලකුණු ප්‍රමාණය තියෙන්නේ B3 කියන cell එකේනේ. එහෙනම් මම B3 කියලා ලිව්වා. greater than or equal දාලා ලකුණු ප්‍රමාණය 50නේ. condition එකේ තියෙන්නේ හරි. B3 විශාලයි හෝ සමානයි 50ට වඩා. එහෙමනම් pass කියලා print කර ගන්න ඕනේ. මම double quotation ඇතුළේ ලියනවා pass කියලා. එහෙම නැත්නම් fail කියලා print කර ගන්න ඕනේ. ආයෙත් මම double quotation ඇතුළේ ලියනවා fail කියලා. මෙන්න මේ විදිහට තමයි function එක පාවිච්චි කරලා formula එකක් ලියා ගන්න. මම තව එකපාරක් formula එක ලියන්නම්. සමානයි if කියලා ලියන්න පටන් ගත්තා. ඒ වගේම condition එක දෙනවා. මෙතනදී B4 නේ. B4 greater than or equal කියලා දාලා ලකුණු ප්‍රමාණය දානවා. එහෙමනම් ආයෙත් double quotation එක ඇතුළේ මේක හරි ගියොත් pass කියලා print කරගන්න ඕනි. ඒක දානවා. ආයෙත් ක්‍රමයකක් දාලා double quotation ඇතුළේ දානවා. මේක වැරදුනොත් fail කියලා print කරගන්න ඕනි. bracket එක close කරනවා මේ විදිහට. දැන් මම ආයෙත් පහළට copy කරන් එන්නම්. ඔයාලට පේනවා ලකුණු 50ට වඩා වැඩි නම් pass කියලා පෙන්නලා තියෙනවා. ඊට වඩා අඩු නම් fail කියලා තියෙනවා. මම ආයෙත් මේ ලකුණු 50 කරන්න ඒත් pass කියලා තියෙනවා. මොකද 50 හෝ ඊට වඩා වැඩි කියලා අපි ලිවි condition එකේදී. ඊගාට ඔයාලට මෙතන පේනවා දකුණු පැත්තේ තියෙනවා තවත් table එකක්. එතන තියෙන්නේ ලකුණු 75 හෝ ඊට වඩා වැඩි නම් A එක, 65 හෝ ඊට වඩා වැඩි නම් B එක, 55 හෝ ඊට වඩා වැඩි නම් C එක. ආයෙත් 45 හෝ ඊට වඩා වැඩි නම් S එකක්, 45ටත් වඩා අඩු නම් W එකක් print කරගන්න. ඒ කියන්නේ අපි ලබාගත්තු ලකුණු වලට අනුව grade එකක් දෙන්න තියෙන්නේ. එහෙමනම් අපි ඒකත් ලියමු. මේක තමයි multiple if පාවිච්චි කරලා ලියන function එක. මේක ගොඩක් අයට පැටලෙන function එකක්. ඒත් මේ හරි විදිහට තේරුම් ගත්තොත් ගොඩක් ලේසි function එකක්. මෙහෙම ලියුණු සමානයි if කියලා දැම්මා. මම පළවෙනි condition එක. මෙතනදිත් මට ඕනේ B3 කියන එකනේ. B3 කියන එක cell එකේ තියෙන value එක විශාලයි හෝ සමානයි නම් මෙතනදි 75ට වඩා මම double quotation ඇතුළේ ලියා ගන්නවා A කියලා. එහෙම නැත්තම් එන අපි if එකේ condition එකක් ලිව්වා මෙතනදී true උනොත් වෙන්න ඕන එකක් ලිව්වා. දැන් false එක තමයි ලියන්න යන්නේ. එහෙම නැත්තම් ආයෙත් if එකක් දානවා. ආයෙත් if එකක් දාලා මෙතනදී B3 නේ. B3 විශාලයි හෝ සමානයි නම් 65ට වඩා. එහෙමනම් මට print කරගන්න ඕනි B කියලා. එහෙනම් print කරගන්න ඕනි කියලා ලිව්වා. ඒ කියන්නේ if එකේ පළවෙනි condition එක false වුණොත් ආයෙත් if එකක් ඉන්නේ මේකෙදී. මෙතෙන්දී 65ට වඩා වැඩි නම් B කියලා print කරා. එහෙම නැත්නම් ආයෙත් if එකක් එනවා. if එක ඇතුලේ මම ආයෙත් ලියා ගන්නවා B3 කියන එක විශාලයි හෝ සමානයි නම් 55ට වඩා. එහෙනම් මම ආයෙත් ක්‍රමයකක් දාලා ලියා ගන්න මට print කරන්න ඕනි C කියලා. එහෙම නැති වුණොත් ආයෙත් check කරන්න වෙනවා මට. ඒකත් මම මේ විදිහට ලියනවා if කියලා
B3 එක විශාලයි නම් හෝ සමානයි නම් 45ට වඩා print කරනවා S කියලා. එහෙමත් නැත්නම් මෙතෙන්ද print කරනවා W කියලා. W කියලා print කළා මතක ඇතුව කරන්න ඕනේ දෙයක් තියෙනවා. දැන් අපි open කරගත්ත bracket ටික ඔක්කොම close කරන්න ඕනි. මෙතෙන්ද ඔයාලට පේනවා 1 2 3 4යි. අපි bracket 4ක් open කරගෙන තිනවා. මේ bracket 4 මේ විදිහට close කරනවා. ඔයාලට මේ color එකෙන් අඳුර ගන්න පුළුවන්. දැන් enter කරලා බලන්න මේ මෙතන ලකුණු ප්‍රමාණය 80යි කියන්නේ 75ට වැඩිනේ. ඒ නිසා ඒකක් තියෙනවා. මම මේක 30ක් කරොතින් W එකක් තියෙනවා. ආයෙත් මම මෙතන 80ම දාගෙන තව පාරක් මේ ෆෝමියුලා එක ලියන්නම් මේ විදිහට. සමානයි if කියලා මම ෆෝමියුලා එක ලියන්න පටන් ගන්නවා. මගේ පළවෙනි කන්ඩිෂන් එක තමයි මෙතන තියෙන්නේ B4 නේ. B4 විශාලයි හෝ සමානයි නම් 75ට වඩා ක්‍රමායකක් දාලා මම ඩබල් කොටේෂන් ඇතුළේ දා ගන්නවා A කියලා. ඒ කියන්නේ මේ කන්ඩිෂන් එක හරිනම් A කියලා print කරගන්න ඕනේ. එහෙම නැත්නම් මම ආයෙත් කන්ඩිෂන් එකක් දෙනවා. ඒ තමයි if B4 විශාලයි හෝ සමානයි නම් 65ට වඩා. එහෙනම් ආයෙත් මම ක්‍රමායකක් දාලා ලියනවා B කියලා print කරගන්න කියලා. එහෙමත් නැති වුණොත් එහෙනම් if කියලා ගත්තා B4 එක විශාලයි හෝ සමානයි නම් 55ට වඩා ක්‍රමයක් දැම්ම. එහෙනම් මට print කරගන්න ඕනේ C කියලා. ඒකත් වැරදුනොත් ආයෙත් if කියලා දැම්ම B4 විශාලයි හෝ සමානයි 45ට වඩා. එහෙමනම් ක්‍රමයකක් දාලා මට print කරගන්න ඕන S කියලා. ඒත් නැත්තම් W. මම මෙතනදී bracket 4ක් open කරගත්තා. ඒ bracket 4 මේ විදිහට close කරගන්නවා. අන්න ඒ විදිහට තමයි multiple conditions පාවිච්චි කරලා if function එක ලියන්නේ. මම මේක ආයෙත් මේ පහළට copy කරගෙන එනවා. ඊගාට අපි මෙතනදී කතා කරන්නේ and ඒ වගේම O කියන functions එකතු කරලා කොහොමද if function එක ලියන්නේ කියලා. ඊට කලින් අපි මුලින් බලමු මොකද්ද මේ and කියන්නේ. ඒ වගේම මොකද්ද මේ O කියන්නේ කියලා. මම මෙහෙම කියන්නම්කො මෙතන assignment කියලා තියෙනවා. ආයෙත් තියෙනවා final exam. මෙතන ළමයි 4 දෙනෙක් ඉන්නවා. මේ ළමයි 4 දෙනාට මම දාගන්නවා S1 S2 S3 S4 කියලා. මේ පළවෙනි ළමයා assignment එක කරලත් නේ final exam එක කරලත් නේ. එහෙනම් මම බිඳු දෙකක් දාගන්නවා. දෙවෙනි ළමයා assignment එක කරලා තියෙනවා final exam එක කරලා නේ. තුන්වෙනි ළමයා assignment එක කරලා නේ හැබැයි final exam එක කරලා තියෙනවා. S4 කියන එක්කිනා මේ දෙකම කරලා තියෙනවා. එතකොට මෙතනදී අපි බලමු කොහොමද AND gate එක සහ OR gate එක වැඩ කරන්නේ කියලා. මම ආයෙත් මෙතන AND කියලා දාගන්නවා. මෙතන O කියලා දාගන්නවා. මෙතන සමානයි AND කියලා දාලා bracket එක open කරලා condition දෙක දෙනවා. ඒ කියන්නේ මෙතනදී if 16 පළවෙනි condition එක විදිහට ඒ වගේම දෙවෙනි condition එක විදිහට if 17 දීලා bracket එක close කරනවා. මෙතෙන් මම condition එක විදිහට දෙන value එක බිඳුව කියලා මේවයි තියෙන්නේ. කියන්නේ ඒක true false කියලා ගන්නෙ. එහෙම නැත්නම් අපිට මේක condition එකක් විතර හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ example එකක් විතර ගත්තොත් b2 greater than or equal 50 ඒ විදිහට and එකේදී බලනවා final exam එක කළාද. ඒත් නෑ assignment එක කළාද ඒත් නෑ. එහෙනම් මේක false කියලා ගන්නවා. false කිය දෙවෙනි ස්ටුඩන්ට් ගන්නවා එකක් කරලා තියෙනවා. එකක් කරාට වැඩක් නෑ ඒත් false. තුන්වෙනි එක්කෙනත් එකයිනේ මේ දෙකෙන් කරලා තියෙන්නේ. එහෙනම් ඒත් false. හතරවෙනියා මේ දෙකම කරලා තියෙනවා. ඒ කියන්නේ මේ අපි දීපු condition දෙකම හරි. එයා true වෙනවා. ඒත් මම මේ O function එක පාවිච්චි කරලා ලියන සමානයි O කියලා මෙතනදී condition එක දැම්මා. දෙවෙනි condition එක දැම්මා. ඒ දෙකම දීලා bracket එක close කරනවා. මෙතනදී මේ ස්ටුඩන්ට් exam එක කරලත් නේ assignment එක කරලත් නේ. එහෙනම් එයා false. බලන්න දෙවෙනි එක්කෙනා true වෙනවා. ඒ කියන්නේ මේ දෙකෙන් එකක් කරලා තියෙනවා නම් true. තුන්වෙනි එක්කෙනාත් අනිවාර්යෙන් true නේ. හතරවෙනියත් true. ඒ කියන්නේ එහෙනම් ඔයාලට පේනවා මෙතන මේ දීලා තියෙන value වලින් එකක් හරි හරිනම් ඒක true වෙනවා O gate එකේදී. හැබැයි AND gate එකේදී එහෙම නෑ. දීලා තියෙන condition ඔක්කොම හරියන්න ඕනේ. දැන් මෙතනට ඇවිල්ලා බලන්න මෙතනදී මට ඕනි කරගන්න exam එකටත් ලකුණු 50ට වඩා වැඩි වෙන්න ඕනි. assignment එකටත් ලකුණු 50ට වඩා වැඩි වෙන්න ඕනි. ඒ condition දෙකම true වුණොත් තමයි මේ student pass කියලා කියන්නේ. මම මෙතන status කියලා වෙනස් කරගන්නවා. එහෙනම් අපි ඒක ලියමු. if කියන function එක ගත්තා. මේක ඇතුලේ මම දානවා මෙතනදී and කියලානේ. and කියන function එක ඇතුලේ මම ආයෙත් ලියනවා assignment එකට ලබාගත් ලකුණු විශාලයි හෝ සමානයි නම් 50ට වඩා. ඒ වගේම මේ දැන් මම ලියන්නේ and එකේ දෙවෙනි condition එක. final exam එකට ලබාගත් ලකුණු විශාලයි හෝ සමානයි නම් 50ට වඩා. දැන් තමයි මේ if එකේ condition එක ලියලා ඉවර වුනේ. මම ආයෙත් එක පැහැදිලි කරලා දෙන්නම්.
if කියලා මම බ්‍රැකට් එකක් ඕපන් කරලා ඊළඟට තවත් ෆන්ක්ෂන් එකක් ලියුවේ. if එක ඇතුලේ තවත් ෆන්ක්ෂන් එකක් ලියුවේ. ඒක තමයි and. ඒ and ෆන්ක්ෂන් එක ඇතුලේ මම ලියුවේ b3 විශාලයි නම් හෝ සමානයි නම් 50ට වඩා ඒ වගේම ආයත ක්‍රමයකට දාලා ලිව්වා c3 විශාලයි හෝ සමානයි නම් 50ට වඩා. දැන් මේ කන්ඩිෂන් එක හරි ගියොත් මොකද්ද කරන්න ඕනි? එහෙනම් මට ඕනි pass කියලා print කරගන්න. එහෙම නැත්තම් fail කියලා print කරගන්න ඕනි. දැන් මම bracket එක close කරනවා. මෙතන බලන්න assignment එකත් 50ට වඩා වැඩි, exam එකත් වැඩිනේ. එහෙනම් pass කියලා print කරාම මම මේ ටික පහළට copy කරගෙන එන්නම්. මෙතන මොකක්ද උනේ? exam එකේ 55ට වැඩි. හැබැයි assignment එකේ ලකුණු 32යිනේ. එහෙනම් එයා fail. අන්න ඒ විදිහට තමයි අපි if function එකත් එක්ක and කියන function එක එකතු කරලා formula එක ලියන්නේ. මම ආයෙත් මේ අවසානයේ clear කරගෙන අලුතින් formula එක ලියන්නම්. සමානයි if කියලා මම මේ විදිහට formula එක ලියන්න පටන් ගන්නවා. bracket එක open කරලා මම ඊගාවට and කියන function එක ලියනවා. and කියන function එක ලියලා මෙතන තියෙන්නේ මේ B12 කියන එකනේ. ඒ කියන්නේ මේ student assignment එකට ලබාගත් ලකුණු ප්‍රමාණය 50ට වඩා වැඩි නම් හෝ සමානයි නම් ඒ වගේම ෆයිනල් එක්සෑම් එකට ලබාගත් ලකුණු ප්‍රමාණය 50ට වැඩි නම් හෝ සමානයි නම් මෙතනදි කන්ඩිෂන් එක මම ලියාගෙන ඉවරයි. එහෙමනම් print කරගන්න ඕනි pass කියලා. එහෙම නැත්නම් fail කියලා print කරගන්න ඕනි. ඊගාවට මේ bonus කියලා දෙන table එක බලමු. මෙතනදි වෙන්නේ employeesලා 10 දෙනෙක් මෙතන ඉන්නවා. දැන් bonus දෙන කාලෙ කිට්ටුවේනේ. ඒ කියන්නේ අප්‍රේල් මාසේ bonus එක හම්බ වෙනවා. එතකොට මේ bonus එක දෙන්නේ කාටද කියලා කැම්පේන් එකක් තීරණය කරන්න එපේ. සමහර කැම්පැනි ඒක තීරණය කරන්න ලබාගත් නිමාඩු ප්‍රමාණය මත. එහෙම නැත්නම් කැම්පැනිට ඇවිල්ලා මාස කීයද අවුරුදු කීයද? ඒ වගේම සේල්ස් ටීම් එකකට බෝනස් එක දෙනවා නම් කරපු සේල්ස් එක මත. ඒ වගේ එක දේවල් මත කැම්පැනි එකක් තීරණය කරනවානේ කාටද බෝනස් එක එලිජිබල් වෙන්නේ කාටද එලිජිබල් වෙන්නේ නැත්තේ කියලා. මෙතනදී මම මේ එක්සැම්පල් එකකට ගත්ත කැම්පැනි එක තීරණය කරන්නේ සේල් එක ලක්ෂයට වඩා කරලා තියෙනවා නම් එයාට බෝනස් එක දෙනවා. එහෙම නැත්නම් ඇවිල්ලා අවුරුදු 2කට වඩා වැඩි නම් අවුරුදු 2 හෝ ඊට වඩා වැඩි නම් එයාටත් බෝනස් එක හම්බ වෙනවා. ඒතකොට මෙහෙම කියන්නකෝ. මෙයා සේල් එක කරලා තියෙන රුපියල් 50000යි. ඒත් ඇවිල්ලා අවුරුදු 5ක් වෙනවා නම් එයාට බෝනස් එක හම්බ වෙනවා. ඒ වගේම මෙයා සේල් එක කරලා තියෙනවා ලක්ෂ 3ක් 4ක්. මෙයා ඇවිල්ලා අවුරුද්දයි වෙන්නේ. ඒත් මෙයාට හම්බ වෙනවා බෝනස් එක. ඒ කියන්නේ මේ කන්ඩිෂන් එකේ එකක් හෝ හරි ගියොත්නේ සේල් එක ලක්ෂයට වඩා කරලා තියෙනවා හෝ සර්විස් එක අවුරුදු දෙකකට වඩා වැඩි. මේ දෙකෙන් එකක් හරි ගියොත් මෙයාට බෝනස් එක හම්බ වෙනවා. එහෙනම් අපි මේ විදිහට ලියමු. සමානයි if කියලා දැම්මා. ආයෙත් මම o කියන ෆන්ක්ෂන් එක ගත්තා. o කියන ෆන්ක්ෂන් එකේ ගන්නවා. මෙතන මේ දීලා තියෙන වැලියු එක. h3 කියන වැලියු එකනේ සේල් එක තියෙන්නේ. ඒක විශාලයි නම් ලක්ෂයට වඩා. ආයෙත් මම ක්‍රමයකක් දාලා එහෙම නැත්නම් මගේ දෙවෙනි කන්ඩිෂන් එක. i3 කියන වැලියු එක විශාලයි නම් හෝ සමානයි නම් අවුරුදු 2කට වඩා මෙතනත් මම සමාන දාගන්නම් ලක්ෂය හෝ ඊට වඩා වැඩි නම් කියන්න. දැන් මේ කන්ඩිෂන් එක මෙතනින් ලියලා ඉවරයි. එහෙමනම් මොකක්ද වෙන්න ඕනි? මම මෙතන yes කියලා දාන්නම්. eligible නම්. එහෙම නැත්නම් මම no කියලා දානවා. දැන් බලමු මොකක්ද වෙන්නේ කියලා. කමල් කියන කෙනා ඇවිල්ලා අවුරුද්දයි හැබැයි සේල් එක කරලා තියෙනවා 1,80,000. ඒ කියන්නේ ලක්ෂයට වඩා කරලා තියෙනවනේ. ඇවිල්ලා කොච්චර කාලයක් වුණත් එහෙනම් යාට බෝනස් එක හම්බ වෙනවා. මේ දෙවෙනි එක්කිනා ඇවිල්ලා අවුරුදු 5ක් වෙනවා හැබැයි සේල් එක කරලා තියෙන්නේ 90,000යි. ඒත් එක කන්ඩිෂන් එකක් හරිනේ අවුරුදු 2කට වඩා වැඩිනේ. එහෙනම් එයාටත් හම්බ වෙනවා. ඒතර බලන්න මේ ප්‍රියන්ක කියන කෙනා 95950යි සේල් එක කරලා තියෙන්නේ. ඇවිල්ලත් අවුරුද්දයි. එයාට බෝනස් එක හම්බ වෙන්නේ නේ. ඒතර මේ සමන්ත කියන කෙනාගේ ස්ටේටස් එක මම මකලා ආයෙත් ෆෝමියුලා එක ලියනවා. සමානයි if කියලා. මෙතනදී මම o කියන ෆන්ක්ෂන් එක ගන්න. o කියන ෆන්ක්ෂන් එක ඇතුළතදී මට ඕනි මේ h12 කියන එක විශාලයි හෝ සමානයි නම් ලක්ෂයට වඩා. එහෙම නැත්නම් i12 කියන එක විශාලයි හෝ සමානයි නම් දෙකට වඩා මට print කරගන්න ඕන yes කියලා. මේ කන්ඩිෂන් එක වැරදුනොත් මට print කරගන්න ඕනේ no කියලා. හරි දැන් ඔයාලට පේනවා මේ විදිහට මෙයාට eligible කියලා ආවා. හොඳයි අපි අද වීඩියෝ එකෙන් කතා කරේ කොහොමද Microsoft Excel ඇතුළේදී if function එක පාවිච්චි කරන්නේ. ඒ වගේම කන්ඩිෂන් කිහිපයක් එක කොහොමද if function එක පාවිච්චි කරන්නේ. o function එක එහෙමත් නැත්නම් and function එකත් එක්ක if function එක පාවිච්චි කරන විදිය. ඉතින් මේ වීඩියෝ එකට වැදගත් වුණා නම් වටිනවා කියලා හිතෙනවා නම් like එකක් comment එකක් දාන්න. තවත් කෙනෙකුට බලන්න share කරන්න. ඒ වගේම අපි මුලින් ඉඳන් කොහොමද sum average min max වගේ function පාවිච්චි කරන්න කියලා කරපු වීඩියෝ තියෙනවා. ඒ වීඩියෝත් තා බැලුවේ නැත්නම් බලන්න description එකේ link එක තියෙනවා. ඔයා තාමත් KM Learning Academy YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගාටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.